Pretty Passion by Shamali channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ kids size chart එක ගැන සහ ළමා ඇඳුම් සඳහා මිනුම් ලබා ගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීමක් තිබුණා ළමා ඇඳුම් පිළිබඳවත් කියලා දෙන්න කියලා. ඒක නිසා ඔන්න ළමා ඇඳුම් පිළිබඳව කියා දෙන පාඩම් මාලාවක් අරන් එන්න හිතුවා. ඒකේ පළවෙනි පාඩම විදිහට kids size chart එක සහ මිනුම් ලබා ගන්න එක ගැන තමයි කියලා දෙන්න හිතුවේ. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකේ මේ දේවල් වලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අවසන් වෙනකම් එකතු වෙලා ඉන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරලා bell icon එකත් on කරලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට මේ kids size chart එක සම්පූර්ණයෙන්ම අපි තේරුම් ගන්න කොහොමද කියලා දෙනවා. ඉතින් ගොඩක් දෙමාපියන් ඇඳුම් කරනකොට සහ මහන්න දෙනකොට වැරදි size එක තෝරගන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි නිවැරදි මිනුම් ගන්නේ නැතිකම සහ size chart එක කියවන්න දන්නේ නැතිකම. ඒක නිසා අද වීඩියෝ එකේ අපි මිනුම් ගන්න විදිහ, size chart එක කියවන විදිහ, හරි size එක තෝරන විදිහ සහ දෙමාපියන් කරන පොදු වැරදි ගැනත් ඉගෙන ගනිමු. මම දැන් ඔයාලට kids size chart එක ඉදිරිපත් කරා නම් ඔයාලට පුළුවන් ඔයා small business එකක් විදිහට ළමා ඇඳුම් නිර්මාණය කරනවා නම් මේ size chart එක අනුගමනය කරන්න. නමුත් ඔයාගේ අවට සිටින ළමයෙක්ට ඇඳුමක් නිර්මාණය කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම measurement එක අරගෙනම නිර්මාණය කරන්න. measurement එක ගන්න හැකි සෑම අවස්ථාවකම measurement එක අරගෙනම නිර්මාණය කරන්න. ඉතින් business එකක් විදිහට ඇඳුම් මහද්දී අපිට measurement එක ගන්න වෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවක ඔයාලට පුළුවන් මේ size chart එක අනුගමනය කරන්න. ඔයාලට මෙන්න මේ දකින්න තියෙන්නේ ළමා ඇඳුම් නිර්මාණය කරන්න අවශ්‍ය size chart එක. ඉතින් ඔයා small business එකක් විදිහට කරනවා නම් මෙන්න මේ size chart එක මේ විදිහටම ඔයාට අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඔයාට කස්ටමර් කෙනෙක් ඔයාගේ ළඟට ඇවිත් හෝ ඔයාගේ ගෙදර බබෙක්ට ඔයා ඇඳුමක් මහනවා නම් ඔයාට මෙෂර්මන්ට් ගන්න හැකි සෑම අවස්ථාවකම මම කිව්වා ඔයාට මෙෂර්මන්ට් එක අරගෙනම මහන්න මේ size chart එක අනුගමනය කරන්න යන්න එපා කියලා. ඒකට හේතුව තමයි මේ එකම වයසේ ළමයි දෙන්නෙක් උනත් දෙන්නගේ උස බර සහ ශරීර හැඩය එක වගේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි small business එකක් විදිහට ඇඳුම් මහද්දී මේ chart එක විදිහට මෙහැවට ඔයා අර මෙෂර්මන්ට් ගන්න පුළුවන් හැකි සෑම අවස්ථාවකම මෙෂර්මන්ට් අරගෙනම මහන්න. ඉතින් අපි ෂොප් එකකට ගිහින් ඇඳුමක් ගන්නවා නම් ඇඳන බලලා හරියන ඇඳුම අපිට ගන්න පුළුවන්. නමුත් අපි කස්ටමර් කෙනෙක්ට හරියට ඇඳුමක් මහලා දෙන අවස්ථාවේදී මේ වයස විතරක් සැලකිලිට ගන්න එපා. එහෙම වුණොත් අපිට ආයෙ මාරු කරලා දෙන්න කියන්නත් නෙමෙයි. හරියට බබාට ඒක අඳින්න බැරි වුණොත් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මෙෂර්මන්ට් ගන්න පුළුවන් සෑම අවස්ථාවකම මෙෂර්මන්ට් එක අරගෙනම මහන්න බලන්න. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි වයස බලලා විතරක් ඇඳුම් තේරීම නිවැරදි ක්‍රමයක් නෙවෙයි. නිවැරදි මිනුම් අරගෙන size chart එකත් එක්ක ඒක සසඳන එක තමයි හොඳම ක්‍රමය වෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර් කෙනෙක්ගේ කියන්නේ ඔයාට ඇඳුමක් මහන්න දුන්නොත් ඒ බබාගේ මෙෂර්මන්ට් එක අරගෙන ඒ මෙෂර්මන්ට් එක මේ size chart එකේ කුමන මෙෂර්මන්ට් එකත් එක්කද හරියන්නේ කියලා ඔයාට සසඳලා බලලා අන්න ඒ size එකට හරියන්න ඔයාට ඇඳුම මහන්න පුළුවන්. දැන් මේ size chart එකේ ඔයා බලන්න උඩින්ම තියෙන වයස් කාණ්ඩය අවුරුදු 1 ඉඳලා අවුරුදු 15 දක්වා size වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයා නමුත් මතක තියාගන්න දේ තමයි මේ වයස කියන්නේ මාර්ගෝපදේශයක් විතරයි. අවසානයේ තීරණය ගන්න ඕනේ මිනුම අනුව. ඉතින් ඔයාට තවත් පැහැදිලි කරන්න ඕන දෙයක් තමයි මේ අපි දැන් අවුරුදු 1 සිට අවුරුදු 15 දක්වා measurement එක තමයි මෙතන තියෙන්නේ. මෙතනදී ඔයා බලන්න පපුව වට මිනුම 28යි මේ අවුරුදු 13 15 කියන අවසාන තීරුවේ බලන්න පපුව වට 28යි. මේ පපුව වට 28 සිට ඉහළට යන මෙෂර්මන්ට් එක තමයි කාන්තා ඇඳුම් size chart එකක් විදිහට ඔයාට මම කලින් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ size chart එක මෙතනින් ඉහළට ඇඳුම් නිර්මාණය කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙනම් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ අවුරුදු 1 සිට ඉහළට සියලුම ඇඳුම් මහන අවශ්‍ය size chart දැන් මම ලබා දීලා දෙනවා. ඔයාට පුළුවන් මේ size chart අනුගමනය කරමින් ඇඳුම් නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට මම ඔයාලට තවත් පැහැදිලි කරන්නම් මේ size එක තෝරගනිද්දී ඔයා හිතන්න ඔයාගේ බබාගේ වයස අවුරුදු 7-8 තීරුවට අයිති වෙන්නේ කියලා. නමුත් බබාගේ මෙෂර්මන්ට් එක ගත්තොත් පපුව වට 22යි, ඉන වට 21යි, උකුල වට 23යි. මෙන්න මේ මෙෂර්මන්ට් එක තමයි බබාගේ මිනුම් ගණනේදී අපිට ලැබෙන්නේ. අන්න එහෙම අවස්ථාවක ඔයා බබාගේ වයස අනුව අවුරුදු 7-8ට අයිති මෙෂර්මන්ට් එකට නෙමෙයි ඔයා ඇඳුම මහන්න ඕනේ. එහෙනම් ඔයා මෙතනදී මහන්න ඕනේ 5-6 වයස තීරුවට අයිති මෙෂර්මන්ට් එකට තමයි ඇඳුම මහන්න ඕනේ. ඉතින් මෙතනදී වයස නෙමෙයි අපි එහෙනම් බලන්න ඕනේ මිනුම තමයි බලන්න ඕනේ.
ඉතින් ඔයා හිතන ඔයාගේ බබාගේ වයස අවුරුදු 7-8 අතර වුණාට ඒ බබා ඒ තරම් ලොකු බබෙක් නොවෙන්න පුළුවන්. ඒ වයසට හරියන්නේ එයාගේ සිරුර වර්ධනය වෙලා නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මෙන්න මේ මිනුම තමයි අපිට මෙතන වැදගත් වෙන්නේ කියන එක ඔයා තේරුම් ගන්න ඕන. ඉතින් මේ සයිස් chart එකේ ඔයාට මම ලබා දීලා තියෙන්නේ පපුව වට, ඉන වට, උකුල වට, උරහිස සම්පූර්ණ උස. මෙතන මේ සම්පූර්ණ උස කියන හඳුන්වලා තියෙන්නේ බබාගේ උරහිසේ සිට පහළ දක්වාම සම්පූර්ණ උස තමයි මෙතන ලබා දීලා තියෙන්නේ. 60 උස, සාය උස, කර වට, කරපළල, කර ගැඹුර, කොට අත, ඒ වගේම අත වට ගන්න අපි අත දිග අවශ්‍ය පමණ අරගෙන එතන තියෙන වට ප්‍රමාණය තමයි මෙතනදී ලකුණු කරන්නේ. ඔයාට අවශ්‍ය අත දිග අරගෙන ඔයාට පුළුවන් ඒ ස්ථානයේ අත වට අරගෙන මිනුම ලකුණු කරන්නේ. දැන් අපි බලමු මේ මිනුම් ලබා ගන්න ආකාරය. ඉතින් ඔයා මෙතනදී මතක තියාගන්න ඕන දේ තමයි ටේප් එකේ අඟල් පැත්තෙන්ම භාවිතා කරන්න ඕන මේ මිනුම් ලබා ගනිද්දී. අනිත් කාරණාව තමයි දරුවා කෙලින් හිටගෙන ඉන්න ඕනේ මිනුම ලබා ගනිද්දී. තුන්වෙනි එක තමයි ඝන ඇඳුම් ඇඳගෙන මිනුම් ගන්න එපා. හතරවෙනි එක ටේප් එක ශරීරයට අල්ලලා තියන්න ඕන. තද කරන්නත් එපා, ලිහිල් කරන්නත් එපා. අවසාන දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයා ලබා ගන්න මිනුම දෙපාරක් චෙක් කරලා බලන්න. එහෙම නැත්නම් නිවැරදි මිනුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ පපුව වට මිනුම ලබා ගන්න අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි පපුව වට ටේප් එක යවලා ගොඩක් තද කරන්නේ ලිහිල් කරන්නේ නැතිව මෙන්න මේ ආකාරයට තියලා ඔයාට පුළුවන් පපුව වට මිනුම ලබා ගන්න. මේ තියෙන්නේ ඉන වට මිනුම ලබා ගන්න අවස්ථාව. ඉතින් මෙතන ලොකු කෙනෙක්ගේ වගේ නෙමෙයි ගොඩක් ඉන හැඩවීමක් වෙන්නේ නැහැ මේ කුඩා ළමුන්ගේ. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට ඉන වට මිනුම ලබා ගන්න පුළුවන්. ඔයා කරන ඩිසයින් එක අනුව මේ ඉන පිහිටන ස්ථානයත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඔයාට පුළුවන් ඉන වට මිනුම ලබා ගන්න. මේ තියෙන්නේ උකුල වට මිනුම ලබා ගන්න අවස්ථාව. ඉතින් මෙන්න මේ ආකාරයට උකුල වට ටේප් එක යවමින් අපිට මිනුම ලබා ගන්න පුළුවන්. මෙතනදිත් අපි තද කරන්නේ ලිහිල් කරන්නේ නැතිව තමයි මිනුම ලබා ගන්න ඕන. මේ තියෙන්නේ උඩහිස මිනුම ලබා ගන්න අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි උඩහිසේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා තියෙන මිනුම තමයි මෙතන අපි ලබා ගන්නෙ. මේ තියෙන්නේ බබාගේ සම්පූර්ණ උස ලබා ගන්න අවස්ථාවක්. මෙතනදී අපි උඩහිසේ කියන්නේ ගෙල මුල සිට පහළට ටේප් එක තබමින් තමයි අපි බබාගේ සම්පූර්ණ උස ලබා ගන්නෙ. මේ තියෙන්නේ 70 උස ලබා ගන්න අවස්ථාවක්. ඉතින් මෙතනදිත් අපි කරන්න ඕනේ උඩ හිසේ කියන්නේ බෙල්ලේ ගෙල මුල සිට පහළට 70 උස අවශ්‍ය තරම් මිනුම මෙතනදී මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉන දක්වා උස. ඒ කියන්නේ ගෙල මුල සිට 70 උස තමයි මෙතනදී මේ ලබා ගන්නෙ. මේ තියෙන්නේ කර වට මිනුම ලබා ගන්න ආකාරය. ඉතින් මෙන්න මේ විදිහට අපි බෙල්ල වටා ටේප් එක යවමින් අපිට පුළුවන් මේ කර වට මිනුම ලබා ගන්න. මේ තියෙන්නේ අත දිග ලබා ගන්න අවස්ථාවක. කියන්නේ අපේ උඩ හිස කෙළවර අපේ අත පටන් ගන්න කොටස මෙන්න මෙතන ඉඳලා තමයි අපි අත දිග ලබා ගන්න ඕන. ඉතින් මෙතනදී ඔයා කරන ඩිසයින් එක අනුව අත දිග ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොට අතක් නම් සාමාන්‍ය විදිහට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. දිග අතකට මෙෂර්මන්ට් ගන්නවා නම් අනිවාර්යයෙන්ම වැලමිට ළඟින් නවාගෙන තමයි අපි අතේ දිග පැන ගන්න ඕන. මේ තියෙන්නේ අත අග වට මිනුම ලබා ගන්න අවස්ථාව. ඒ කියන්නේ අපිට අවශ්‍ය අත දිග අරගෙන එතන වට මිනුම තමයි අපි මෙන්න මේ ආකාරයට ලබා ගන්නෙ. ඔයාට අත දිග සාමාන්‍යයෙන් හොඳටම දිග ගන්නවා නම් අන්නේ දිග අරගෙන එතන වට මිනුම තමයි මෙන්න මේ ආකාරයට ලබා ගන්න ඕන. අද මම මෙතන ඉදිරිපත් කරේ මිනුම් කීපයක් ලබා ගන්න ආකාරය විතරයි. ඉතින් අනිත් මිනුම් ලබා ගන්නේ කොහොමද කියලා මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් අපිට මිනුමක් ලබා ගන්න නොහැකි අවස්ථාවක අනිත් මිනුම් අපි ලබාගෙන තියෙන මිනුම් උපයෝගී කරගෙන කොහොමද අපි මේ මිනුම් හොයාගන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරන්නම් ඉදිරි වීඩියෝ එකකදී. ගොඩක් අයගේ ඉල්ලීමක් තිබුණා පුංචි ළමයින් සඳහා මූලික පතරම නිර්මාණය කරන විදිහත් කියලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉක්මනටම අරන් එන්නම්. එතනදී මම ඔයාලට පැහැදිලි කරන්නම් අපිට මිනුමක් ගන්න නොහැකි අවස්ථාවක අපි කොහොමද එතන මිනුම අනිත් මිනුම් අනුව ලබා ගන්න කියලා. තව තමයි ගොඩක් අය කරන වැරදි කීපයක් තියෙනවා. වයස විතරක් බලලා සයිස් එක තෝරනවා. ටේප් එක තද කරලා මිනුම් ගන්නවා. සෙන්ටිමීටර් සහ අඟල් දෙක පටලව ගන්නවා. මෙන්න මේ වගේ වැරදි වෙන එක ගැන ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේ ළමයින්ද නිර්මාණය කරද්දී තවත් ඔයාලට එන ගැටලුවක් තමයි මිනුම් දෙකක් සයිස් දෙකකට වැටුණොත් මොකද කරන්න කියලා. ඉතින් එහෙමනම් ඔයා කරන්න ඕනේ වැඩිම මිනුමට ගැලපෙන සයිස් එක තෝරගන්න එක. දරුවා මහත නම් පපුව වට සහ උකුල වට අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ සයිස් එක මොකද්ද කියලා. ඒ වගේම දරුවා උස නම් සම්පූර්ණ උසත් අනිවාර්යයෙන්ම බලන්න ඕන.
ඉතින් මම හිතනවා දැන් ඔයාලට තේරෙනවා ඇති සයිස් chart එක කියවන්නේ කොහොමද, මිනුම් ගන්නෙ කොහොමද සහ නිවැරදි සයිස් එක අපි තෝරගන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් ඉදිරියේදී මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් එන්න.